හායි ළමයි එන්න යන්න අපි උමන්දාව බලන්න. අපි මේ යන ගමන් ඉන්නේ අපේ කට්ටියත් එක්ක. අපිට යන ගමන් හම්බුණා දන්සල්, කිරිකෝපි ගොඩක් දේවල් තිබුණා. අපි ඒවත් කාලා යන ගමන් ඉන්නේ. මේ පරිසරය නම් හරිම ලස්සනයි. කොච්චර මේ වගේ පරිසරයක යන්න තිබුණත් එපා වෙන්නේ නැහැ. අපේ ලංකාව හරි ලස්සනයි නේද? එක අතකින් බලනකොට අපි මොකද පිට රටවල් වල ඉන්නවද කියලා හිතෙනවා. බලන්නකො මේ පරිසරය හරිම සීතලයි. ආපු ගමන් ඒ වෙනස හොඳටම අපිට දැනෙනවා. වෙන පරිසරවල වගේ නෙමෙයි. එතකොට මාරම ලස්සන වයිබ් එකක් තියෙන්නේ. වේලයි අහසයි එක බලනකොට එක වෙනම ලස්සනට කැපිලා පේනවා. හරිම ලස්සනයි නිදහස්. තවත් යන්න ආස හිතෙනවා. ඔන්න එහෙනම් අපි ඇවිත් ඉන්නේ තැනට. මේක දැක්කම ගොඩක් අය දන්නවා. ළමයි මේ ප්‍රතිමාව පොසොන් එකට තමයි විවෘත කරලා තියෙන්නේ. මේ සැතපෙන බුද්ධ ප්‍රතිමාව ඇතුළට යන්න පුළුවන් ළමයි. හරිම ලස්සනයි. මාරම ලස්සනයි. ඔයාලට මේ සැතපෙන බුද්ධ ප්‍රතිමාව ඇතුළට ගිහුවාම මේ වගේ 500ට 15000ට ප්‍රතිමා තියෙනවා පූජා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියා අයිස්ක්‍රීම් කන්න. එක ෆේවර්ස් වලින් අපි try කරා. ඊට පස්සේ අපිට හම්බුණා මේ යාළුවෝ ටිකව. හරිම ලස්සනයි යාළුවා. මාළුවෙක් ඉන්නවා ගොඩක් ලොකුයි. එයාලත් ඉන්නවා. හරි නිදහසේ ඉන්නවා යාළුවා. අපි වටෙන් එනකොට යාළුවා එහෙන් එනවා. තනියෙන් එනවා එක්කෙනෙක් කෑත වලට පේනවා ඇති. හරි නිදහස්. ඒ වගේම ලස්සනයි. එතකොට මේකේ වටේටම තියෙනවා ළමයි කතරගම දෙවියන්ගේ හඳුන්වා දීමක්. මට ඒක වලට කියන්නේ නැහැ. එතන ඉන්නවා මෙහෙණින් වහන්සේ නමක්. එයා ඒක අපි හැමෝටම පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ බුද්ධ ප්‍රතිමා 1000ක් තියෙනවා. හරි ලස්සනට හදලා තිබ්බා. මේ නෙළුම් මල් නම් මාරම ලස්සනයි. ගොඩක් ලොකුයි මේ මල්. මට එකක් කඩන්නම හිතුනේ. රුපියල් 5000ක් අඩ ගන්න ඕනේ නැති ඉන්න කැඩුවේ නැහැ. ඒ තරම් ලස්සනයි. උඩටම පේන view එක මේක තමයි උඩටම පේන්නේ. ගොඩක් ලස්සනට පේනවා මීට වැඩි අපි ඇස් දෙකෙන් දකිනකොට. හරිම ලස්සනයි. උඩට යන ගමන් මම දැක්කේ වැඩිපුරම මට ඇහැ ගැටුනේ මෙන්න මේ මැයි මාර ගහට. ඒක හරිම ලස්සනයි. මම මේක සූම් කරලා අරන් තිබුණාට ඇත්තටම ගොඩක් දුර ඒක තියෙන්නේ. අපි ඊට උඩ ටෙම්පල් එකට ගියා. එතන හරි ලස්සන චෛත්‍යය. හරිම ලස්සනයි. හින නිස්කලංකයි. හිතේ ප්‍රශ්න තියෙනවා නම් හිත නිදහස් වෙනවා. කොච්චර දුර වුණත් මහන්සියක් නැතුව ඇත්තටම එන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි එති චුට්ටක් ආවස් වෙලා ලයිට්ස් දාලා තිබුණේ හැම තැනටම. ලයිට්ස් වලින් මාරම ලස්සනට පේනවා. අපිට පෙන්වන්න බැරි වුණාට ඇත්තටම ෂොප් තිබුණා. මම ඒකේ වීඩියෝස් ගත්තේ නැහැ. නිල් කටරොළු වලින් හදපුවා, වදමල් වලින් මුරුංගා කොළ ඔක්කොම වෙලා අපිට එති බඩගිනි වුණා. අපි දන්සලකින් කෑවා. ඒ දන්සලෙන් කාලිවරලේ දන්සල ගාව තමයි මේ වෙසක් කුඩු හදලා තිබුණේ. ඒක හරිම ලස්සනයි. දන්සලේ මට නම් මතක නැහැ. කෑමත් හරිම රසයි. ඒක ගොඩක් මහන්සි වෙලා යාලා කරලා තිබ්බා. එනකොට ඉතින් ගොඩක් රෑ වෙලා හඳ ලස්සනට පායලා ඔය මොනවත් ඒ ගමන හරිම ලස්සනයි. ආස හිතෙනවා. අපි ජීවත් වෙන තප්පරේ තවත් සතුටින් ඉන්න ඕනේ. ඒ හින්දා විනෝද වෙන්න. ඔකේම thank you ඔයාලට මගේ පළවෙනි වීඩියෝ එක බලුවට.